feeling good, I'm feeling great. Stacking all the cheese and all the bread up on my plate. Steady looking fresh, well I'll be headed to the bank. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් මම ඔයාලා සතුටින් hina වෙලා ඉන්නවා ඇති කියලා. ඉතින් welcome to my YouTube channel. මේ දවස්වල මම ගොඩක් අසනීපෙන් ඉන්න දවස්. ඒ වගේම මගේ feelings අවුල් අසනීපෙන් ඉන්නවා. නිකන් මගේ ඇඟ ඇතුලේ බිත්තර තම්බන්න පුළුවන් තරමටම. ඒ වගේ නෙගටිව් මයින්ඩ් එක ඉද්දී මම නම් කරන්නේ මේම එළියට වෙලා කඳින එක, විකාර රූප අඳින එක. මේවා විකාර රූප වුණත් මටම තේරුම් ගන්න අමාරු විදිහේ රූප වුණත් අපිට නෙගටිව් ෆීලිං දෙන මිනිස්සු ගැන ඔයාලට මොකක්ද හිතෙන්නේ ළමයි? නිතරම අපිට යාලා දැනෙන්න සලස්වන්නේ අපි හොඳමදි, අපි ලස්සන නෑ, අපි වැඩකට නෑ වගේ දේවල් නම් ඔයාලා එතකොට මොකද කරන්නේ? ඒම සිතුවිලි අපි ඔලුවට දැම්මම අපි කොහොමද ඒ වගේ මිදෙන්න උත්සාහ කරන්නේ? මම නම් සාමාන්‍යයෙන් ඕවර්තින්ක් කරන කෙනෙක්. ඕවර්තින්ක් කරලාම මම එක දෙයක් ගැන තවත් ඕවර්තින්ක් කරනවා. එහෙම කරලම මම තේරුම් ගන්නවා කොහොම නමුත් අපේ පිටත ලෝකේ ඉන්න මිනිස්සුන්ව එයාලගේ හැසිරීම් රටා, එයාලගේ ගතිගුණ අපිට කොහොමත් වෙනස් කරන්න බෑ කියලා. ඒම අසුරු කරන්න ආයි ගැටෙද්දි වෙන්නේ තව තවත් අපිව පහලට වැටෙන එක. එක්කෝ ඒ අය අපේ ජීවිතෙන් අයින් කරලා දාන්න ඕනි. නැත්තම් අයින් කරන්නම බැරි කෙනෙක් නම් එයාලා වාත්තේ දුරෙන් ආශ්‍රය කරන්න ඕනි. ඒමත් නැත්තම් එයාලා කරන කියන දේවල් ඔයාලා වැඩි ඇඟට ගන්න නැතුව ඉන්න ඕනි. අපේ ළඟම අය එහෙම දෙයක් කරද්දිනේ අපි ගොඩක් හිතින් වැටෙන සම්භාවිතාව වැඩි වෙන්නේ. ඔය නිකම් පාර යන මිනිස්සෙක් අපිට විරිත්තගෙන ගියා කියලා අපිට එහෙම වැඩි දුක හිතෙන්නේ නැහනේ. හොඳම දේ තමයි වැඩි වෙන අය Tamanට කරන කියන දේවල් ඇඟට ඔලුවට දාගන්න නැතුව චිල් එකේ ඉන්න එක. එයාලා මොනවද අපි ගැන දන්නේ? බොහොම පොඩ්ඩයි දන්නේ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. හරි අපි දැන් යමු අපේ පැක් එක හදන්න. මේ තියෙන්නේ කලින් දවසේ රෑ මම පෙගෙන්න දාලා තිබුණු හාල්. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ගන්න. ඔන්න ඔහොම වතුර පොඩ්ඩක් වැඩියෙන් දාලා මේක හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. කිරි එකක් වගේ වෙනකන්. මං කිරි එකක් වගේ කිව්වේ මෙන්න මෙහෙම. අර හොඳට කිරි එකක් වගේ වෙනකන් බ්ලෙන්ඩර් කරගන්න. මම මේක තම්බ ගන්නේ මැටි බදුනක්. ඔයාලා මැටි බදුනක් ගද්දි මේ ලුණු මිරිස් එහෙම නැති ඉදුල් නැති එකක් ගන්න. නැත්නම් ඔයාලගේ මූණ දැවිලා ගනි. මතක ඇතෝ වතුර පොඩ්ඩක් වැඩියෙන් තියන්න. ඒක තැම්බෙද්දි අපි යමු. ඒක තැම්බෙනකන් ඔය අපි යමු කියලා කියන්නේ කොමඩු ගෙඩියක් හදාගන්න. ඔඩියක් එහා පැත්තෙන් තියෙන එකක් කමක් නැහැ මේක හොඳයි. මේක ඉදිලාද දන්නේ නැහැ. අයියෝ අවුයි. අද දවසට අවුවේ හිටියේ මං අසනීපෙන් ඉන්නෙත්. එහෙම අවුවේ හිටියොත් නම් මැරෙනවා. මේක බලන්න. මේකට තමයි පින කියන්නේ අනේ. මම මේකෙන් ගන්නේ භාගයක්. මම මේක හොඳට මං කපන්න කලින් මේක කැඩෙනවා. ඔන්න ඔහොම ගෙනාපු කොමඩු ගෙඩිය දැන් කපා ගන්න තමයි යන්නේ. Tamanට කැමති විදිහටනේ කපා ගන්න ඕනේ. මං ආස විදිහට මං කපා ගත්තා. I'm feeling good, I'm feeling great. Stacking all the cheese and all the bread up on my plate. Steady looking fresh, well I'll be headed to the bank. And all my homies that I think it's time to celebrate. La la la. I'm feeling good, I'm feeling great. Stacking all the cheese and all the bread up on my plate. Steady looking fresh, well I'll be headed to the bank. And all my homies. මෙන්න මෙහෙම දිගට තමයි මං කපා ගත්තේ. දැන් මේක මොකක් හරි ප්ලේට් එකකට දාලා ඒකට මම ඉස්සෙල්ලාම දැම්මේ ගම්මිරිස් කුඩු. මංකද මම වැඩි සැරට කන්නේ නැහැ. සැරට කෑවොත් ජීවත් වෙන්න වෙන්නේ නැහැ. ඒ විදිහට ගම්මිරිස් කුඩු චූට්ටක් දාලා ඊට පස්සේ ඒකට ලුණු දාලා අවසානයේ මම 2.3ක් දැම්මා. ඉතින් ඔන්න ඕක තමයි මගේ මහ ලොකු රෙසිපිය. ඕවා මේවා කර ඉද්දි රයිස් පැක් එක හදන්න දීපු හාල් එක කර වෙලා. එහෙම කර වෙන සුවදක්වත් මට ආවේ නැහැ. අසනීප නිසාද මන් දන්නේ නැහැ. ඒක කොහොමද මූණේ ගාන්නේ? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ළමයි. මෙන්න මේ වගේ උඩින් අරගෙන මේ ටුට්ටක් දාගත්තා ඉතින්. දැන් ඉතින් මොනේ කරන්න දෙයක් නැහැ නේ ඉතින් අතට. ඔන්නෝම මේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාගන්න. ඊට පස්සේ මේකට මම තව දානවා. ඒ දාගත්තේ නිල රූපලාවන්‍ය සහකරු කෝපි.
ඊළඟට තියෙන්නේ මේක මූණේ ගා ගන්න. කැමති නම් කන්නත් පුළුවන්. හදාගත්තා fresh milk. fresh milk ටිකකුයි මේ කෝපි දාගත්තා. දැන් මේක හොඳට mix කරගන්න. දන්නවනේ අතින් ගන්න කියලා. I'm feeling good, I'm feeling great. Stacking all the cheese and all the bread up on my plate. Steady looking fresh, will I be headed to the bank? And I'm on මේ දවස්වල අසනීප නිසා මූණත් නිකන් මොකද්ද වගේ. කොහොමත් ඉතින් මොකද්ද වගේ තමයි. ඒ වුණාට කියන්නේ වඩා වැඩියෙන් වෙනදාට වඩා වැඩියෙන් මොකද්ද වගේ ලුක් එකක් තියෙනවා. ආගම මුණු ගාගන්න. මේක සුවඳයි කන්න හිතෙන ධර්මයට ඒ වුණාට ඔයාලා හදාගද්දි මං වගේ කර කරගන්න එපා. නැත්තම් කර සුවඳට ඔයාලට මුණි ගාගෙන ඉන්න වෙයි මේක. කර වුණ කිරිබතක් වගේ. මේක තව ඉතිරි ගොඩක් ඉතිරි උඩාම ඉතින් ෆ්‍රිජ් එකේ දාලා ගන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ දැම්මම මේක ගල් වෙනවා. පුඩිමක් වගේ වෙනවා. ඉතින් ඇස්සට තිනේ මේ ඉතින් ටික වෙලාවක් ගාගෙන ඉන්න ඕනේ. I'm feeling good, I'm feeling great. Stacking all the cheese and all the bread up on my plate. මූන්ටත් පැක් එකක් දාපේකේ මට හිතුණා කොණ්ඩේටත් මොකක් හරි කරා නම් හොඳයි කියලා. මේකට මම මේ හෙයා මාක්ස් එකට මං ගත්තේ කෙසෙලුයි බිත්තරයි අමතකයිනේ. කෙසෙලුයි බිත්තරයි කෝපි කුඩුයි හැම එකකටම කෝපි ඇඩ් කරගන්නවා. මොකද නිල රූපලාවන්‍ය සහකරුණේ කෝපි. මෙන්න මේ ආකාරයට තමයි ඒක දිස්වන්නේ. මේක තියෙන්නේ මේ බ්ලෙන්ඩ් කරගත්තු කෙසෙලුයි බිත්තරයි දැන් මේ උඩින් දාපු කෝපි කුඩුයි. ඕක තමයි තියෙන්නේ. ඕවා තමයි තියෙන්නේ. හොඳට කලවම් කරගන්න ඕනේ. මේක කලවම් කරගන්නෙත් මං අතෙන්. හැම දෙයකටම අත තමයි යූස් කරන්නේ. අත නැතුව වෙන මොකක් යූස් කරන්නද නේද? හෑන්ඩක් මොකක් මට අපිට නෑ. එහෙම අපිට නෑ. හරි දැන් මේක සෙක්ෂන් බයි සෙක්ෂන් කෑලි කොණ්ඩේ කෑලි යන තමයි මම ගාගන්නේ. නැතුව මට බෑ. ඔය ඉස්සලම මේ කෑල්ල. ඉස්සලම මෙහෙම කෑල්ලක් ගන්නවා. ඊට පස්සේ ඒකේ හොඳට ගා ගන්නවා මෙහෙම. කාලයක් තිබ්බ මම බිත්තර හැමදාම ගෑවලුයි. ඒ කියන්නේ සත්‍යක් දවස් 7ෙම ඕම සති දෙකක් විතර හැමදාම බිත්තර ගෑවා. එක බිත්තරයක් නේ. සමහරවිට බිත්තර විතරක් ගෑවා. ඒ ගඳයි. අපේ අයියා හැම ගෙදරිනුත් එලවන්න හැදුවා මාව ඔබ බිත්තර ගන්නවා නම් බිත්තර ගන්නවා නම් ගෙදර ඉන්න එපා. ඔහොම කියලා. ගඳ සුවඳ බල කරන්න බෑනේ දේවල්. අද වුණත් සුවඳ වුණත් අපිට එකෙන් වාසියක්. අපිට එකෙන් දෙයක් ගන්න තියනවා නම් ඒක කරන්න ඕන. කොණ්ඩේ හැම වැවුන කොණ්ඩයක් නෙවෙයි ටාන් ගාලා. මම කොණ්ඩේ කොටටම කැපුවා. වැවෙන්න ගොඩාක් කල් ගියා මේ වගේ දේවල්. තව එක ට්‍රීට්මන්ට් කරමු නිසා තමයි ටක් ගාලා කොණ්ඩේ වැවුනේ. මම කෙසෙල් බ්ලෙන්ඩර් කරලා පෙරුවේ නැහැ. ඒක නිසා කෑලි තියෙනවා. දැන් ඒවා යවන්න ගොඩක් අමාරුයි. කම්මැලි කර ගාලා ඉවරයි. කොණ්ඩේ විතරක් ගාලා මදිනේ. මේ පොල් වෙක් ගා. මේක ගාලා දැන් මාක්ස් එක දැන් මේ ඔළුවේ ගානෙක් ගාලා පැය භාගයක් විතර හිටියා නම් ඇති. පැය භාගයක් විනාඩි 45ක් වගේ වෙලාවක් හිටියා නම් ඇති. මං එහෙම කන්නේත් නෑ මෙහෙම දාලා මෙහෙම අච්චාරු ගන්න මං කැමති නෑ. ඒ වුණාට මට මේක හදලා කද්දි නිකන් වාව් එකක් වගේ. මං අර කාලා ඉවරයි. මං තව නිකන් ලුණු මිරිස් දාන්න නැති එක්කුත් කපා ගත්තා.
වේලට දවල් වේලට රෑ වේලට මේ තුන් වේල් තුනටම මේ කොමඩු කන්න පුළුවන් જાතිය කෙනෙක්. ඒ තරම් මම මේවට ගොඩක් ආසයි. අද දවසට මම බත් කෑවේ නෑ. ඇත්තටම අද දවසට මම බත් කෑවේ නෑ. අද දවසට මම කෑවේ මේවා. මම දන්නේ නෑ හොඳද කියලා. මෙහෙම කන එක. ඒ වුණාට දැන් මේ කාලා පැය භාගයක් විතර ගන්නවා. නානවා පෙන්නන්නේ නෑ. ඊට පස්සේ හම්බෙමු. අපිට එළිය වහිනවා. අප්‍රේල් මාසේ අපිට වැස්ස පටන් ගන්නවා. අපිට වහිනවා. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න නිකන් ඔයාලා ආදරෙන් සහ පරිස්සමින් ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් අපිට subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට මොකක් හරි අහන්න තියෙනවා නම් ඒක කමෙන්ට් එකක් දාලා අහන්න. ඉතින් bye. Steady looking fresh, will I be headed to the bank? And all my homies that I think it's time to celebrate. La, la.